හලෝ කොහමද ඔයාලට මම අද ආවේ මාතර ඒරියා එකේ තියෙන ඩබල් බැරල් රෙස්ටොරන්ට් එකට යන්න. අද ටිකක් මගේ කටහඬ ගොඩක්ම වෙනස්. මොකද සෙම පොඩ්ඩක් හැදිලා තියෙන හින්දා කටහඬ ගොඩක්ම වෙනස්. අපි ගිහිල්ලා බලමු කොහොමද ඩබල් බැරල් රෙස්ටොරන්ට් එක මොන වගේද කියලා. මං කලින් දවස් 2ක් විතර ගියා. ඒකේ ස්පෙෂල් රයිස් එකක් තියෙනවා. ඒකේ ක්වොලිටි එක සුපර්. ඒ වගේම බීච් සයිඩ් එකත් එක්ක යන්න හිතුවා. මොකද බීච් සයිඩ් එකත් එක්ක මේ වෙලාවේ හුළඟත් එක්ක මාරම කම්ෆර්ටබල්. නැත්තම් අනිත් පාරේ අනිත් පැත්තෙන් අවුව යනවට වඩා මට හිතුණා මේ සයිඩ් එකෙන් යන එක හොඳයි කියලා. ගොඩක් දුර යන්නත් තියෙනවනේ. අද තනියම ගියපු හින්දා මට හිතුණා ඩබල් බැරල් රෙස්ටොරන්ට් එකට බීච් සයිඩ් එකත් එක්ක යන්න. අපි ගිහින් බලමු. මම දැන් එතනට ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ ඉතින් view එක මොන වගේද කියලා. ඔයාලට බලාගන්න පුළුවන් මෙයාලගේ ඇත්තටම තියෙන රීසනබල් ප්‍රයිසස්. මේකේ ඩබල් බැරල් ස්පෙෂල් රයිස් එක තමයි ගොඩක්ම මම කලින්ම try කරලා තිබ්බේ. හැබැයි අද try කරන්නේ chicken fried rice එකක්. මොකද මම තනියෙන් ආවේ. ඒ හින්දා මට හිතුණා මෙයාලගේ beverages තියෙනවා. ඇත්තටම මාරම quality menu එකක් තියෙන්නේ. ඒ වගේම රීසනබල් ප්‍රයිසස් තියෙන එක ගොඩක්ම වටිනවා. ඉතින් අපි බලමු අද අපේ මීල් එක මොන වගේ වෙයිද කියලා. ඔයාලට පේනවනේ බිරියානි, චිකන්, ඔයාලට ඕනම දෙයක් ස්පෙෂල් විදියට මෙයාලගෙන් ගන්න පුළුවන්. ඒ වගේම ඩබල් බැරල් ස්පෙෂල් රයිස් එක ඇත්තටම ක්වොලිටි මං ආස මේකට. ඒක ඇත්තටම මාරම රසයි. ඒ වගේම ෆිෂ් වර්ග, ප්‍රෝන්ස් තියෙනවා. ඊට පස්සේ පෝක් තියෙනවා. ඔයාලට අවශ්‍ය විදියට යාළගෙන් ඉල්ලගන්න පුළුවන්. ඒ වගේම තමයි මාරම සුපර් මෙනු එකක් තියෙන්නේ මෙයාලගේ. තායි ස්පෙෂල් ඩිසස්, ඒ වගේම මටන්ස් වර්ග, ඒ වගේම කටල් ෆිෂ් වර්ග, සොසේජස් එක වර්ගෙන් තියෙනවා. ඒ වගේම තමයි එයාලගේ ස්පෙෂල් කපල් කොම්බෝ ෆැක්ටරි, ඒ වගේම මේ වගේම ෆැමිලි කොම්බෝ පැක්. ඇත්තටම රීසනබල් ප්‍රයිස් එකක් තියෙනවා කොම්බෝ පැක් එකේ පවා. මම එයාලගේ ඩබල් බැරල් ස්පෙෂල් රයිස් එක try කරලා තියෙනවා. ඇත්තටම ඒක මාරම රසයි. මොකද රෙකමෙන්ඩ් කරන්න පුළුවන් ඔයාලටත් ඒක ගන්න කියලා මම try කරපු හින්දා. හැබැයි අද මම තනියෙන් නිසා මම fried rice එක try කරනවා. මොකද ඩබල් බැරල් ස්පෙෂල් රයිස් එක ටිකක් දෙන්නෙක්ට වගේ ගන්න පුළුවන්. ඒක හින්දා මම හිතුවා අද මම තනියෙන් හින්දා එච්චර ලොකු ඩිෂ් එකකට යන්නේ නැතුව fried rice එක try කරලා බලන්න. කොත්තු වර්ගෙම තියෙනවා. මං එච්චර ආස නැති නිසා ඒවට මං ඒක try කරන්නේ නැහැ. මේ වගේ view එකක් තමයි තියෙන්නේ. ඇත්තටම ෆොටෝ ලොකේෂන් එකක් විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙතන. ඇත්තට මාරම ලස්සනයි.
මං හිතුවටත් වඩා මාරම රසට චිකන් ෆ්‍රයිඩ් රයිස් එක තිබුණා. ඒ වගේම එයාලගේ ඩෙකරේෂන් සයිඩ් එක මාරම බියුටිෆුල්. මොකද මං හරිම ආසයි. මොකද මං අහලා තියෙනවා ඉවුම් පිහුම් කියන එකත් ලස්සන කලාවක් කියලා. ඇත්තටම අපේ අම්මලා උනත් අපිට ඒක කියලා දීලා තියෙනවනේ. ඇත්තටම මාරම රසයි. මං හිතුවට වඩා හැමදේම ක්වොලිටි. ඒක තමයි ඇත්තටම මට හරි සතුටුයි. ඇත්තටම මාරම රසට තිබුණා. සුපර්. මං කන ගමනුත් රස බැලුවා. ඒක ඇත්තටම මාරම සුපර්. මොකද එයාලගේ ෆ්‍රයිඩ් රයිස් එකේ තෙල් ගතිය ගොඩක්ම අඩුයි. ඒක ඇත්තටම හොඳයි. මොකද සමහර ෆ්‍රයිඩ් රයිස් වල තෙල් ගතිය වැඩියෙන් තියෙනවනේ. ඊට වඩා තෙල් ගතිය අඩුවෙන් නියම ක්වොලිටි එකට තිබුණ එක ඇත්තටම හොඳයි. මොකද තෙල් ගතිය නැතිව බත් එක තියෙන එක හරිම රසක්. ඒක වෙනමම රසක්. ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඒකේ තියෙන්නේ ඇත්තටම වෙනමම රසක්. ඒකින්ද අනිවාර්යයෙන්ම ඔයාලත් ගිහිල්ලා try කරලා බලන්න.
ටිකක් සෙම තිබුණු නිසා මං එයාලගෙන් කූල් නැතුව තමයි ඉල්ලගත්තේ. ඇත්තටම ලෙමන් ජූස් එකත් නියමෙටම තිබුණා. හොඳට ගම්මිරිස් සේම තිබුණු හින්දා මට ටිකක් සෙම ගතියටත් අර ගොඩක්ම හොඳයි කියලා තේරුණා ඒක. ඇත්තටම කූල් නැතුව එක ගන්න පුළුවන් වුණේ එක ලොකු දෙයක්. නැත්නම් මට සෙමත් එක්ක හින්දා කූල් එකෙන් මුකුත්ම ගන්න බෑ. කූල් ජාති මුකුත්ම බොන්න බෑ. සෙම ඉක්මනටම වැඩි වෙන නිසා. ඉතින් ඒක හින්දා මං එයාලට ඒක මට එයාලගෙන් ගන්න පුළුවන් වුණ හින්දා ඇත්තටම මට ඒ වෙලාවේ හරිම ලේසි වුණා. මොකද නැත්තම් කූල් එකත් එක්ක සෙම වැඩි වෙනවනේ. ඉතින් එයාලගේ ලෙමන් ජූස් එක මට ගන්න පුළුවන් වුණා ඇත්තටම කූල් නැතුව. ඒ වගේම ඔයාලත් දන්න මේ වගේ රසට කෑම කන්න පුළුවන් රෙස්ටොරන්ට් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඇත්තට මම බදුල්ල පැත්තේ එහෙම ට්‍රිප් ගියාට පස්සේදී try කරලා තියෙනවා එක කෑම වර්ග. ඇත්තටම හරිම රස කෑම වර්ග තියෙනවා. ඒ වගේ ඔයාලා ඉන්න දිස්ත්‍රික් එකේ ඔයාලා ඉන්න පැත්තේ මොනවාම හරි රෙස්ටොරන්ට් එකක් තියෙනවා නම් ඇත්තටම රස කෑම ගන්න පුළුවන්. මං හිතුවට වඩා හොඳ සර්විස් එකක් තිබුණා. මට මාරම සතුටුයි. ඉතින් ඔයාලත් ඇවිල්ලා try කරලා බලන්න. ඇත්තටම මාරම නියමයි මේ වගේ වෙලාවලට කොහොමද බඩගිනි වෙලාවට. කෑමත් ඇත්තටම රසයි, සර්විස් එකත් හරිම හොඳයි. ඒ වගේම ස්ටාෆ් එකත් සුපර්. එයාලගේ සපෝට් එක මට දීපු මට ඇත්තටම මාර සතුටුයි. මොකද මගේ පළවෙනි වීඩියෝ එක නිසා. දැන් ඉතින් ආයෙත් ගෙදර යන ගමන්. ඕකේ බයි බයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ පැත්තේ තියෙන රසම රස කෑම කන්න පුළුවන් රෙස්ටොරන්ට් එකක්